එසේ මේ අරහතුන් වහන්සේ අනිත් එක ඍෂිවරු කියන්නේ කාටද? ඉසිවරු කියන්නේ ඉසිවරු. ඍෂි දැන් ධ්‍යාන ලැබලා අභිඥා ලැබලා ඉද්ධි ප්‍රාතිහාර්ය පාන්න පුළුවන් නම් අන්න එයා ඍෂිවරු. දැන් ওই පංචවග්ගයේ බික්කුන් ඍෂිවරු. ඒකනේ ඉසින් බැස්සගල ඉසිපතනාරාමේ හිටියේ ඉසිවරු. එයා ඉසිවරු එයා ධ්‍යානලාභීන් හැබැයි මාර්ගඵලලාභීන් නෙමෙයි. ධ්‍යානලාභීන් අභිඥාලාභීන් ඉද්ධි ප්‍රාතිහාර්ය පාන්න පුළුවන් අය ඉසිවරු. අභිඥාලාභී කියන්නේ අරහතන්. අභිඥාලාභී කියන්නේ අභිඥාලාභී කියන්නේ මේ ධානයට වඩා ඉහළ ගිය දැනුමක්. ඒක දැන් කායගත සති සූත්‍රය අපි ඔබට කියා දෙනවා. ධාන ලැබුවටම අභිඥා ලබන්නේ ධාන වලට ඉහළයි අභිඥා. ඒකත් මිනිසෙකුට ලබා ගන්න පුළුවන්. දැන් අභිඥා කියන්නේ දැන් අභි කියන්නේ දැන් මේ සීලය අභිසීලය, ධර්මය අභිධර්මය, ඥානය අභිඥා, අභිඥාතං අභිඤ්ඤය තත්වයට පත් වුණා. මේක හොඳට හිත පදන් වුණාම ඒ යම් කිසි ධානයක් ලැබලා ඒක අභිඥාලාභීන් වෙනවා. ඒකත් මිනිසෙකුට ලබා ගන්න පුළුවන්, සාමාන්‍ය කෙනෙකුට ලබා ගන්න බැරි යම් විශේෂ ක්‍රියා මාර්ගයකින් අනුගමනය කළා මේ ධානය ලබා ගන්න පුළුවන්. ධානයට ඉහළයි අභිඥා වලට ඉහළයි ඊර්ෂ්‍යවරු. ඊටත් ඉහළයි සෝතාපන්න ඵලයට පත් වූ පුද්ගලයා. එතකොට මේ ධානලාභියටත් අභිඥාලාභියටත් ඊර්ෂ්‍යවරයාටත් මේ පැවැත්ම තුලම තියෙන තත්වයක්. සෝතාපන්න ඵලයට පත් වූ පුද්ගලයා පැවැත්මෙන් එතර වෙන තත්වයක්. ඒක ඊට වැඩිය කෝටියක් වටිනවා. දැන් ධානලාභියෙක් ධාන 4-8ක් තියෙනවා. ඒ ධානලාභියට අභිඥාත් තියෙනවා, අෂ්ටාභිඥා, ෂඩ්ඩාභිඥා, පංචාභිඥා, ඉද්ධි ඥානත් තියෙන්න පුළුවන්. ඊට වඩා හුඟක්ම බලවත් සෝතාපන්න ඵලයට පත් වූ පුද්ගලයා ඒ වගේ ඊට වඩා කෝටියක් බලවත්. හේතුව මොකද? සෝතාපන්න ඵලයට පත් වූ පුද්ගලයා කිසිම දවසක නැවත මතුවට සතර අපායක උපදින්නේ නැහැ, සතර අසඤ්ඤ තලයේ උපදින්නේ නැහැ. නමුත් අභිඥාලාභී ඊශ්වරය අර දැන් මේ අසිත තවුසා බෝසත්තුමා බුද්ධත්වයට පත් වෙන්නට ඉස්සෙල්ලා හිනා වුණා. බෝසත්තුමා බුද්ධත්වයට පත්. ඊට පස්සේ ඇඬුවේ මොකද? දැන් අසිත තවුසා යන්නේ නේව සංඥා නා සංඥා. අන්න අර අභිඥා ඉද්ධිපාතිහාර පාලාර ගියේ එතෙන්දී මේ බුදුහාමුදුරුවෝ කියන බණ ඇහෙන්නේ අහන්න බෑ. නේව සංඥා නා සංඥා. සංඥා ගන්නත් බෑ, දෙන්නත් බෑ, ලැබෙන්නෙත් නෑ. ඉතින් ඒක නිසා ඇඬුවා. ඉතින් ඒක නිසා එතන නිවන නෙමෙයි. ඒක කාලේ ඉවර වෙලා පුද්ගල සූත්‍රය අපි ඔබට කියා දෙනවා. කාලේ ඉවර වුණාම ඒ පංචකප්ප සත්‍ය සහස්‍රාණ ඉවර වුණාම ආයතරයක් මේ වැරද්දක් කළොත්, අවතක් කළොත් තිරස්තිනෝනියේ පෙත්තිවිසේ උපදිනවා. නම් සෝතාපන්න ඵලයටපත් වූ පුද්ගලයා කිසිම දවසක සෝතාපන්න ඵලයටපත් වුණා නම් හතර අපායේ උපදින්නේ නැහැ. නියත සම්බෝධි පරායනෙම සතර අපායෙන් සතර අසඤ්ඤ තල වලින් මිදී නිදහස් වූ පුද්ගලයා. එච්චර වටින දෙයක් මිනිහෙකුට ලබා ගන්න බෑ වෙන මොනවාකටවත් සෝතාපන්න ඵලයට පත් වෙන්න තරම්. ඔබ මිනිසෙක් හැටියට ඔබට පුළුවන් මේ ජීවිත කාලේ සෝතාපන්න ඵලයට පත් වෙන්න. ඒක තමයි ලබා ගන්න පුළුවන්, ලබා ගන්න තියෙන ඉහළම මනුෂ්‍යත්ව ප්‍රතිලාභයෙන් ලබා ගන්න පුළුවන් දේ. ඊට අනික ඒවා ලැබෙයි. මට දැනගන්න ඕනේ පස්සති කියන්නේ පසක් කොට අවබෝධ කර ගැනීමයි ප්‍රහාණය කිරීමයි දෙකටම කියනවද? පජහති, පහානාසි, පස්සති. තුනක්. පජහති ප්‍රජනනය වෙන දේ අලුතෙන් ජනිත වෙන අනුසය අයින් කරන්න ඕනේ පජහති. පහානාති මේක සංමාක තත්වයෙන් ඒක මිදී නිදහස් වෙන්න ඕනේ. පස්සති කියන්නේ පසක් කොට ප්‍රත්‍යක්ෂ කොට මේක ඉවත් කළ බව, අස් කළ බව, අයින් කළ බව තමා තුළින් තමා විසින් අත්දැක ගන්න ඕනේ. තුනක්. ඒකට පජහති, පහානාති, පස්සති. තව තියෙනවා විහෙරති. තව තියෙනවා හුඟක් වචන. ඉස්සරහට ඉගෙන ගන්න පුළුවන්. ඔබ වහන්සේට කායික සුවපත් භාවයම වේවා.